අද ගත්තොත් මම උදේ පාන්දර 4:45ට නැගිටිනවා. 7 වෙනකොට මම ෆැක්ටරියට යනවා. මං හිතන්නේ ඉස්සෙල්ලම ෆැක්ටරියට එන සේවකයා මම තමයි. අපිත් සමග ඉන්නවා මේ පවුලේ වැඩිමලා මංජුල ආර්යකුමාර. අයිබෝන්. ඒ වගේම තමයි දෙවින් ආර්යකුමාර මේ පවුලේ ඔවුන් රග්බි නායකත්වයේ දරපු තවත් යුගයක් නියෝජනය කරපු. අයිබෝන්. අයිබෝන්. ක්‍රීඩාව ඇතුලේ ඔබට ලැබුණු දේවල් මොනවද? මේ ක්‍රීඩාවෙන් ඔබේ අද ඉන්න වෘත්තීය ජීවිතේට මම හිතන්නේ මගේ ජීවිතේ එදා මම ලබාගත් ඒ ලීඩර්ෂිප් එක එතකොට මම ඒ ලබාගත් අපි අනිත් ළමයිව ට්‍රේන් කරලා ලබාගත් දේවල් අපිම අපේ රග දුවන් අපිම සල්ලි හොයාගෙන අපිම මහන්සි වෙලා රග එතකොට අපි නිකන් අර කම්පැනියක් දුවන දෙයක් මොකද ආයතනයක් දුවන දෙයක් අපි ඉස්කෝලේ යන කාලෙම ඉගෙන ගත්තා. ඉතින් ඒකම තමයි මගේ ව්‍යාපාර ඉස්සරහට ආවට පස්සේ අපේ ව්‍යාපාර දියුණු කරගන්නත් අද දැන් අද ගත්තොත් මම උදේ පාන්දර 4:45ට නැගිටිනවා. 7 වෙනකොට මම ෆැක්ටරියට යනවා. 6:45ට ෆැක්ටරියට යනවා. 4 වැඩ පටන් ගන්නවා. මං හිතන්නේ ඉස්සෙල්ලම ෆැක්ටරියට එන සේවකයා මම තමයි. ඉතින් මම එතන ආදර්ශයක් දීලා තිනවා හැම පැත්තකින්ම මගේ වැඩ කරන සේවකයන්ට මම ලංකාවේ හිටියොත් ඒ දේ මම හැමදාම ඒ විදිහටම කරනවා. ඉතින් එතකොට එතනම ආදර්ශයක් එනවා මට එන්න පුළුවන් නම් අනිත් කට්ටිය ඒ මගේ පස්සෙන් එනවනේ. ඒ වගේ තමයි. මේ කාලේ එක පුහුණුකරුවෙක් හිටියා කියලා කිව්වා. අද මම හිතන්නේ කණ්ඩායමක ඉන්නවා පුහුණුකරුවෝ කීප දෙනෙක් ඉන්නවා, වෛද්‍යවරයෙක් ඉන්නවා, කළමනාකරුවෙක් ඉන්නවා, ඇතුළු මේ වෙනම ස්ටාෆ් එකක් ඉන්නවා ටීම් එකක. මේ වෙන ඒ වගේ තැනකට ආපු එකෙන් මේක ක්‍රීඩකයන්ට මේක වැඩි විශේෂ වාසියක් එන්නේ ඒ වගේ තැන් වලින්ද? මොකද ක්‍රීඩකයෝ බලන්න වෙනම පිළිස් දැන් මගේ අත්දැකීමුත් එක ගත්තොත් අපේ කාලේ එක කෝච් කෙනෙක් හිටියා. ඒ කෝච් තමයි හැමදේම කරේ. එතකොට under 13 15 පොඩි ළමයිට කියන්නේ අපි. ඉතින් ඒ හැබැයි අපිට ලැබුණේ ඒ අත්දැකීම් දැන් ඉන්න පුතාලට ලැබෙන්නේ නැහැ පාසලක. මොකද ඒගොල්ලන්ට කාටවත් කෝච් කරන්නවත් ඒ අත්දැකීම් ටික ලැබෙන්නේ නැහැ. සල්ලි හොයන්නවත්, මහන්සි වෙන්නවත්, මොකක් හරි ඕගනයිස් කරන්නවත් එහෙම ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා රග ටීම් එකට ඇවිල්ලා රග සෙල්ලම් කරන්න තමයි කෝච් කියන විදියට ඒ ටෙක්නිකල් නොලෙජ් එක කරන් රග සෙල්ලම් කරන. දැන් මම හිතනවා ඒකේ වාසි සහ අවාසි දෙකම තියෙනවා. මොකද ළමයි ටීම් එකක් හැටියට දැන් අද කාලේ ළමයි ගොඩක් දක්ෂ විදියට අපේ කාලේට වැඩිය දක්ෂ විදියට ටෙක්නිකල් පැත්තෙන් දැනුම පැත්තෙන් දක්ෂ විදියට සෙල්ලම් කරාට ඒගොල්ලන්ට සමාජයට යනකොට අපිට ලැබුණු ඒ අත්දැකීම් හරි අඩුයි. දැන් මංජුල දැන් ඔබ ඒ කාලේ කියන්නේ මුල් කාලේ රග්බි ඊට පස්සේ පුතාලා ඉන්නවා දැන් 2000න් පස්සේ 2013 රග්බි ක්‍රීඩා කරනවා. කාලෙන් කාලේ රග්බි වල තිබ්බ වෙනස කොහොමද දකින්නේ? දැන් අපේ කාලේ වගේ නෙමෙයිද මගේ පුතා සෙල්ලම් කරනකොට 2013 ඊට වැඩිය ගොඩක් ඇඩ්වාන්ස් ඒ කියන්නේ තලයකට ඇවිල්ලා තියෙනවා. දැන් ගත්තම 2026 වෙනකොට තවත් ගොඩක් ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඒ ගොඩක්ම මුදල් වියදම් කරන පැත්ත වැඩි වෙලා තියෙනවා රග වලට. ඉතින් දැන් මගේ පොඩි පුතා ඉන්නේ යාට තාම අවුරුදු 8යි. එයා under 10 ටීම් එකට සෙල්ලම් කරනවා. ඉතින් දැන් ඒගොල්ලෝ ඒ කියන්නේ ඔබේ පවුලෙන් දැන් උතර 5 දෙනෙක් විතර? ඔව් එයාත් තව අවුරුදු දැන් ඊළඟ 50ට යනකොට එයාත් මං හිතන්නේ වද්දට කැප්ටන් කරයි. මොකද පොඩි කාලේ ඉඳලම එයාට ඒ ලීඩර්ෂිප් එක ඇඟේ තියෙනවා. ඉතින් අපේ පවුලේ එතකොට 5 දෙනෙක් DS එකට රග සෙල්ලම් කරලා තියෙන අපිට අනාගතයේදී කතා කරන්න පුළුවන් ඒක.